සුබ උදෑසනක්. අද මම ඔයාලව හමු වෙන්න එන්නේ ටොරන්ටෝ මහා මෙවුනාව භාවනා අසපුවේ සිට. මේ අසපුවේ වාර්ෂිකව පැවැත්වෙන දන්සල් මාලාව ඔබ වෙත ගෙන එන්න. ඊටමත් සුන්දර නිස්කලංක පරිසරයක තමයි මේ අසපුව ඉදි කරලා තියෙන්නේ. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. තාපයේ ආනන්ත වේදනා ජලේ ක්ලේශතාපයේ ආනන්ත වේදනා ජලේ නෞකාවදම් අමාවදිම් නමානලල් තලේ. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. නමෝ බුද්දාය. තෙරුවන් සරණ හැම දිනාටම. අද මේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවේ වෙසක් පින්කම් මාලාව නිමිති කරගෙන මේ දන්සල් පැවැත්වෙන දවස. ඉතින් මේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුව ආරම්භ වුණේ 2006 වර්ෂයේදී අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වන පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේගේ විදේශ ධර්ම ප්‍රචාරය සිදු කරන වැඩපිළිවෙලේ එක ප්‍රතිඵලයක් විදිහට තමයි මුලින්ම මේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුව ආරම්භ වුණේ. ඉතින් ඒ දක්වා එතෙන් සිට මේ දක්වාම ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් පිරිස එකතු වෙමින් ලස්සන විහාර මන්දිර සහිතව බොහෝ පිරිසකට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න, ඒ ධර්මය දානය ලබා දෙන ස්ථානයක් බවට මේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුව මේ වෙනකොට පත් වෙලා තියෙනවා. විශාල පිරිසක් එකතු වෙලා ධර්ම ඉගෙන ගන්නවා, සීල් ගන්නවා, භාවනා ඉගෙන ගන්නවා, දන් පැන් පූජා කරනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල විදිහට තමයි මේ වගේ විශාල පින්කම් සංවිධානය කරන්නේ. ඉතින් අද වගේ දවසකදී වුණත් විශේෂයෙන් එන හැමෝටම අපගේ පින්වත් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්ප තමයි අපි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ අරමුණකට අනුව අද දවසෙත් අපි මේ ඉස්සෙල්ලාම එන අයට මල් දන්සලකට තමයි යන්න තියෙන්නේ. කැම දන්සල් තියෙන ඊට පස්සේ. ඒතර මල් දන්සලට ගිහිල්ලා ඒ මල් අරගෙන තුන් ලෝකෙහිම අග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ බුදුරජාණන් වහන්සේගේ සෑරජාණන් වහන්සේ ළඟට පිරිස යනවා. ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා වන්දනා කරලා ජීවිතේට පින් රැස් කරගෙන ඒ තැම්පත් සිතින් ඒ පැහැදුණු සිතින් කලබල නැතුව දන්සලට එනවා. එතනදී ගොඩාක් තියෙනවා කෑම බීම ආදී දන්සල් ලෑස්ති කරලා තියාලා ඒ කෑම කාලා බොහොම සතුටින් ශාලාවට ඇවිල්ලා තමන්ම වන්දනාමාන කරගෙන විවේකයෙන් ඉඳලා කෑම බීමත් අරගෙන ගෙදර යනවා. ඉතින් පින් රැස් වෙන ආකාරයෙන් හැම දිනාටම සතුට ඇති වෙන ආකාරයෙන් පිරිසට හොඳට ආහාර පානත් ලබාගෙන යන්න පුළුවන් විදිහට තමයි අද දවසේ මේ දන්සල් කටයුතු, මේ පුණ්‍ය කටයුතු වෙසක් පින්කම් මාලාවේ කොටසක් විදිහට අපි මේ ලෑස්ති කරලා තියෙන්නේ. මේ වැඩ ඉන්න පිරිමිවහන්සලා ඔක්කොම ලංකාවෙන් තමයි ගෙන්නුවේ. අපේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුව මූලස්ථානයේ
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ආශිර්වාද අනුශාසන අධීක්ෂණ යටතේ නිර්මාණය කරන මේ අලංකාර පිළිම වහන්සේලා, එතකොට මේ විහාර මන්දිර, මේ කැටයන්, එතකොට මේ වගේ මේ තියෙන ඔක්කොම නිර්මාණය වෙන්න ඕනි විදිහ හැමදේම බොහොම ඉතා හොඳින් ලංකාවේදී ඒවා නිර්මාණය කරලා ඒට ගැලපෙන විදිහට හදලා මෙහෙට ගෙන්නලා මෙහෙදී නැවත මෙතනදී ඒ කටයුතු ටික එකට එකතු කරලා සම්බන්ධ කරලා මේ ලස්සන විහාරය හැදුවේ. ඉතින් මේ ඔක්කොම පිළිම වහන්සේලාත් අනිකුත් සියලුම මේ විහාරයේ තියෙන කැටයන්, ලී ආදී හැමදේම ලංකාවේම තමයි ගෙනෙල්ලා මේ ලස්සනට මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඔව් දැන් මම මේ ඕගොල්ලන්ට මේ චුට්ටක් හිමින් කතා කරන්නේ. මෙතන මෙඩිටේෂන් කරන කට්ටිය ඉන්නවා. මේ තියෙන්නේ මේ පන්සලේ බෝපැලේ. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ. ඒගොල්ලෝ හරි ආරක්ෂා සහිතව මෙච්චර සීතල රටක, ගිම වැටෙන රටක මේ බෝපැලේ ආරක්ෂා කරගෙන ඒගොල්ලෝ වවාගෙන තියාගෙන ඉන්නවා. රහත් බුදුන් මා සිතින් පුදා සෞරහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරමු. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අරහතු සම්මා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පූරිත පූජිත දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කළොල් වෙසක් පොහෝ දින දිනුසේ කළොල් බුද්ධ දිවාකර යානෝ පාරමිතා බල පූරිත පූජිත තනසමු බුදදී මුනිසිපාදේ පිනමු පිනමු බුදු ගුණ මූදේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කළොල් බුද්ධ දිවාකර යානෝ සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි සන්නාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර මාර පරාජය කළමු නිදුන්ගේ
පරාජය කළ මුනිදුන්ගේ කරුණාසීතල මෙත්සාරා ගලාබසී ඔයාලට පේනවා ඇති මේ වෙසක් කුඩු වෙලලා තියෙනවා. ඇත්තටම වැහිපොදේ තමයි මේ නෙළුම් මල් ලස්සනට හදලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. අපිට ලංකාවේ මේ මොහොතේ නෑ කියලා ඇත්තටම දුකක් දැනෙන්නේ නෑ මේ වගේ පන්සලකට ආවම. ඒක ඕගොල්ලන්ටත් තේරෙනවා ඇති. දැන් අපේ කට්ටිය බරටම වැඩ මම ඕගොල්ලන්ව එක්කයි යන්නම්. ඒ වැඩ කරන තැනට එන්නකෝ. ඔන්න දැන් මම මේ අපි එක්කයි යන්නේ ඔයාලව අපි වැඩ කරන තැන පෙන්නන්න. මේකේ තියෙනවා ෆ්‍රයිඩ් රයිස්. අපි ෆ්‍රයිඩ් රයිස් දෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකේ chili paste උයි. cotton candy තියෙනවා. ice cream තියෙනවා. කිම්බලා බනිස් තේ කෝපි. coconut roti. මේ සෑහෙන කැම දොගයක් තියෙනවා ඇත්තටම ලංකාවේ වගේ නෙමේ. ගොඩක් ಜಾති තියෙනවා. ලට පේනවා ඇතිනේ. අපේ නම් ලංකාවේ එක જાතියයි මොනවාරි දෙන්නේ. මෙතන එහෙම නෙමෙයි මේ පන්සලේ. එක එක කට්ටිය එක එක මේ ಜಾති බෙදාගෙන ඒගොල්ලෝ දෙනවා. අතර මේක අපිටත් හරිම වෙනස් අත්දැකීමක්. හරිම සතුටින් අපිත් ඒ අත්දැකීම විඳින්නේ. මේ තියෙන්නේ අපේ ෆ්‍රයිඩ් රයිස් දන්සල. දැන් ඔයාලට පේනවා ඇති අපේ කට්ටිය සෑහෙන්න වැඩ. මේ ඉන්නේ අපේ නයෝමි. නයෝමි හායි. මේ කට්ටිය බරටම වැඩ. කලින් දවසේ රෑ ඉඳලම මහන්සිලා අපේ කට්ටිය මේ දැන් ගෙනල්ලා ඔක්කොම මෙතන ඉඳන් තමයි උණුනේ ඔයගලන්ට ෆ්‍රයිඩ් රයිස් වෙන්නේ. මේ ඉන්නේ අපේ chef, head chef අසේලා අයියා. හායි. එයා තමයි අපේ වැඩේ සුප්‍රියටම කරගෙන යන්නේ. ගිමන්නිවා අම්සෙත සාදා උතුරස් කෙටිවී නැගියා ලෝකේ විසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ උතුරස් කැටිවී නැගියා ලෝකේ විසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යාරෝ වෙසක් පොහෝ දින දිනුසේ දැන් කට්ටිය හරි හදිස්සියේ වැඩ කරනවා. මේ ඔක්කොල්ලාම එකතු වෙලා එක හා සමානවම මේකට මාර මහන්සියක් වුණා. මේ ඉන්නේ අපේ මාෂි හායි, සචිනි හායි. මේගොල්ලෝ මේ රෑ ඉඳලා එළවලු කපලා හරි මහන්සි පාටයි මූණ. මේ ඉන්නේ අපේ ෂයින් අයියා. ෂයින් අයියා හායි. හායි. මේ ඉන්නේ මෙයා ප්‍රමුඛව තමයි මේ හැමදේම කරන්නේ. ඇත්තටම අපිට සහභාගී වෙන්න හම්බුණා එකට. ලොකු පිනක් ෂයින් අයියට. මේ නයෝමි තේහා සමානම මහන්සි වෙනවා. ඇසිස්ටන්ට් මේ ඇත්තටම අපේ දන්සලේ. අපි මේ අපේ සාදුලට ආහාර පූජා කරන්න යන්නේ මේ අවස්ථාව. ඇත්තටම මේ පින අපිටත් ලැබුණා. ඒකට සහභාගී වෙන්නේ අවස්ථාවට. ඇත්තට අපිට හරිම සතුටුයි මේ අවස්ථාව දැක්කහම. ලංකාවට වඩා ගොඩාක් වෙනස් මේ වත්පිළිවෙත් ඇත්තටම. ඔයාලට පේන මැතිනේ ඒක හරි වෙනසක් තියෙනවා.
අපි දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිට මේ දන්සල ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපේ සාදු ඇවිල්ලා අපිව ආශිර්වාද කරනවා අපේ දන්සල. ඔයගලන්ට පේනවා ඇති. නමෝ බුද්දාය ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං නිමිතම්බෝ විඤ්ඤෝ හේතුරි සුසතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිසේකාමි අත්ථ පුරිස පුද්ගලායස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාවනේයෝ ලක්ඛේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බචානේසු පටිච්චිතං සාමීක ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සත්තාරි විචරං සත්තාවත්ෝ සබ්බඤුතං සත්තා වන්දේතං බෝධිපාදකං ඉමේ තේ මහා බෝධි ලෝකනාථේන පූජිතා නමස්තේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ සාදු සාදු සාදු. මාතේ භවත්වන්තයායෝ සුඛීතායෝ භවතු සම්ප මංගලං
එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරු අපි දකින්න නැති බණ අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ ඔබරාගී මන කැළඹේදු පිවිතුරු හදවත පෑරේදු එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි करुणा दूषितवी क्रोधय ईर्षा पोषितवी हिंसा पीड़ा देविदो विनिसा तिरिसन वेविदो घोर विसति नहीं पोलंगुलवन मिनिसुन मितुरु वेसिल एनम එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි दुखबरनी मिरकियादो सत्यय लोके वनसियादो निर्मल पिवितुरु चरितवे पविटन बोरुवल कलसादो अगतिय युक्ति मारुतये प्राण ओबेद नराया दो
එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි निर्दय भावये लोरजवि दया गुणे भी अंतर्धान मोहल मत वीला बिनसा आगम धर्मे कलसा सत्य भले बिंद वलला दो श्रद्धा भक्तिय ददरा दो එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි ලෝකපියා සින්දී
සිල්පද සමාදන් වෙමි. මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද භගවති සක්කාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අපාදිකෝ ඒපස්සිකෝ පච්චත්තං නේදිතාපෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවකෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ නිදුකානනේ යොමා බුදුනෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ යොමා බුදුනෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ සිතක රඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනානාගවිස උනුන් නසාලන අසිරි බලන්නට උනුන් නසාලන අසිරි බලන්නට යොමා බුදුනෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ නෙතින් නෙතක ගැටෙනාරාගසිත ලෙවන් වෙතින් පිසදාහරින්නට බියෙන් සැකෙන් නැගෙනාතාපගිනි දයාදියෙන් සනහානිවන්නට දයාදියෙන් සනහානිවන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වඩිනු මැන නිදුකානනේ